අපේ ඇඟේ තියෙන ආදරණීයම අවයවය ගැන තොරතුරු තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. උපන් දවසේ ඉඳලා ගැහෙන හදවත කොයි වගේද කියලා දන්නවද? ඉතින් මේ වීඩියෝ අරන් ආවේ ඔය ගැහෙන හදවත ගැන කතා කරන්න. මානව හෘදය අතිශයින්ම පේශිමය වූ කේතු ආකාරයේ කුහරමය අවයවයක්. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ හෘදය සෙන්ටිමීටර් 10ත් 12ත් අතර දිගකින් යුක්තයි. සාමාන්‍ය බරින් ග්‍රෑම් 300ක් පමණ වෙනවා. කිසියම් පුද්ගලයෙකුගේ හෘදය එම පුද්ගලයාගේ මිටමෙල වූ අත්ලේ ප්‍රමාණයට සමාන වන බව තමයි කියවෙන්නේ. මානව හෘදය පිහිටන්නේ මහා ප්‍රාචීරයට උත්තරව උරස් කුහරය තුල. පෙනහැඩි දෙක අතර ඇති අවකාශය එහෙමත් නැත්නම් මධ්‍යවන්ටන නම් වූ අවකාශය තුල තමයි මානව හෘදය පිහිටලා තියෙන්නේ. හෘදය අන්න ශ්‍රෝතය සහ ශ්වාසනාලයට පූර්වවත්. උරතලය හා පර්ශු වල පූර්ව කොටස් වලට අපරවත්. මධ්‍ය උදරීයව වම් පසට බරව පිහිටනවා. මානව හෘදයේ බිත්තිය ප්‍රධාන පටක ස්තර තුනකින් යුක්තයි. ඒවා පිටත සිට ඇතුළතට පෙරිකාඩියම, මයෝකාඩියම, එන්ඩෝකාඩියම ලෙස නම් කරනවා. හෘද බිත්තියේ බාහිරම පටක ස්තරය පෙරිකාඩියම ලෙස හඳුන්වනවා. මෙය නැවත බාහිර තන්තුමය පෙරිකාඩියම සහ අභ්‍යන්තර මස්තුමය පෙරිකාඩියම ලෙස මඩි දෙකකින් යුක්ත වෙනවා. හෘද බිත්තියේ මධ්‍යස්තරය මයෝකාඩියම ලෙස හඳුන්වනවා. ඒ හෘදයේ පමණක් දැකගත හැකි විශේෂණීය වූ හෘද පේශි වලින් යුක්ත හෘද බිත්තියේ ඝනකමින් වැඩිම ස්තරයයි. හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය සඳහා වැදගත් වන විශේෂණීය වූ සන්නායක තන්තු සහිත ජාලයක්ද මේ මයෝකාඩියම හරහා දිව යනවා. ඒවා මගින් හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කරනවා. හෘද බිත්තියේ අභ්‍යන්තර පටක ස්තරය එන්ඩෝකාඩියම ලෙස හඳුන්වනවා. මේ පැතලි අපිච්චදයක් වන සරල ශල්කමය අපිච්චදෙන් ආස්තරණය වූ තුනී සිනිඳු පටලයක්. මේ මගින් හෘදයේ කපාට සහ කුටීර ආස්තරණය කරනව වගේම ප්‍රධාන රුධිර වාහිනිවල අන්තර්ඡදය හා සන්තටිකව පවතිනවා. මිනිසාගේ හෘදය මධ්‍ය ආවාරයක් මගින් සම්පූර්ණයෙන්ම වම් සහ දකුණු භාග දෙකකට බෙදී පවතිනවා. එම එක් භාගය නැවත කුටීර දෙකකට බැගින් වෙන් වෙනවා. ඉහළින් පිහිට කුටීර කර්ණිකා වන අතර පහළින් පිහිටන කුටීර කෝෂිකා ලෙසත් හඳුන්වනවා. ඒ අනුව උත්තරව කර්ණිකා දෙකක්, අදරව කෝෂිකා දෙකක්ද සහිත සිව් කුටීර හෘදයක් ලෙසට මානව හෘදය හඳුනා ගන්න පුළුවන්. කෝෂිකා වලට මුළු දේහය වෙතම රුධිරය පොම්ප කිරීමට සිදුවන අතර කර්ණිකා මගින් කෝෂිකා වෙත රුධිරය පොම්ප කිරීම පමණක් සිදු කරනවා. ඒ නිසා කර්ණිකා බිත්තිවලට වඩා කෝෂිකා බිත්ති ඝනකමින් වැඩි. ඒ අතරිනුත් දකුණු කෝෂිකා බිත්තියට වඩා වම් කෝෂිකා බිත්තිය ඝනකමින් වැඩි. ඒකට හේතු වෙන්නේ දකුණු කෝෂිකාවෙන් රුධිරය පොම්ප කරන්නේ හෘදයේ ආසන්නයේ ඇති පෙනහළු වෙත පමණක් වන නමුත් වම් කෝෂිකාවෙන් මුළු දේහය පුරාම රුධිරය පොම්ප කිරීමට වැඩි පීඩනයක් සපයා දිය යුතු වීමයි. ඒ නිසා දකුණු කෝෂිකාවෙන් පුප්පෂීය ධමනි වෙත ඇතුළු වන රුධිරයට වඩා බෙහෙවින් වැඩි රුධිර පීඩනයක් වම් කෝෂිකාවෙන් මහා ධමනියට ඇතුළු වන රුධිරයේ පවතිනවා. හෘදයේ එක් එක් පැත්තේ කර්ණිකා සහ කෝෂිකා කර්ණික කෝෂික කපාට මගින් වෙන් වී පවතිනවා. දකුණු කර්ණිකාවත් දකුණු කෝෂිකාවත් අතර තැලි තුනකින් යුක්ත ත්‍රිතුන්න කපාටය මගින්ද වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව තැලි දෙකකින් යුක්ත ද්විතුන්න කපාටය මගින්ද වෙන් වෙලා තියෙනවා. හෘද කෝෂිකාවල අභ්‍යන්තර බිත්තියේ පවතින කේතුආකාරයෙන් නෙරුම් පිටිකා පේශි වන අතර එම පිටිකා පේශි සහ කර්ණික කෝෂික කපාට සම්බන්ධ කරමින් පවතින තන්තුමය රැහැන් හෘද රජ්ජු නම් වෙනවා. මේවා ඉතාමත් ශක්තිමත් තන්තු වෙනවා. මෙම හෘද රජ්ජු මගින් කෝෂික ආකුංචයේදී කර්ණික කෝෂික කපාට නොපිට පෙරලීම වළක්වනවා. පිළිවෙලින් දකුණු සහ වම් කෝෂිකාවලින් පැන නගින පුප්පුෂීය ධමනියෙහි සහ මහා ධමනියෙහි ආරම්භක ස්ථානවල
අඩසඳ කපාට පිහිටනවා. මෙම අඩසඳ කපාට තැලි 3කින් යුක්තයි. ඒවා මගින් පුප්පුෂිය හා සංස්ථානික මහා ධමනි වලට පොම්ප කළ රුධිරය ආපසු කෝෂිකා තුළට වලම වළක්වනවා. දකුණු කෝෂිකාවේ ඉහළ ප්‍රදේශයෙන් ඔක්සිජන් ඌන රුධිරය සහිත පුප්පුෂිය ධමනිය හෘදයෙන් පිටතට පැමිණෙනවා. මෙම පුප්පුෂිය ධමනිය දකුණු සහ වම් පුප්පුෂිය ධමනි ලෙස බෙදිලා පෙනහළු වෙතට ඔක්සිජන් ඌන රුධිරය රැගෙන යනවා. ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය රැගෙන පෙනහැලිවල සිට වම් කර්ණිකාව වෙත එක් පෙනහැල්ලෙන් පුප්පුෂිය ශිරා දෙකක් බැගින් නැවත පැමිණෙනවා. උත්තර සහ අදර මහා ශිරා දකුණු හෘද කර්ණිකාවට විවෘත වෙනවා. ඒවා මගින් ඔක්සිජන් විමුක්ත රුධිරය රැගෙන එනවා. මහා ධමනියෙහි පිහිටි මහා ධමනි කපාටයට වහාම පසුව වම් සහ දකුණු ලෙස බෙදුණු කිරීටක ධමනි යුගලක් මගින් හෘදයට ඔක්සිජනීකෘත ධමනි රුධිරය සපයනවා.